නවකවාදයේ ඉතිහාසය ගන්නකොට දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයට පෙර විශ්වවිද්‍යාලවල මේක තිබ්බේ නැහැ කියලා කියන්නේ. විශ්වවිද්‍යාලවලට දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයට සම්බන්ධ වෙච්ච සමහර සොල්දාදු වගේ අය ඉගෙන ගන්න පැමිණෙනවා ඒකත් එක්ක ආවා කියලා තමයි මේක සඳහන් වෙන්නේ. හැබැයි දැන් මේක බොහොම සුන්දර විදිහට ආපු එකක්. ඔබතුමා කියනවා ලිංගික හිංසනය කියලා. දැන් ලිංගික හිංසනය කියලා කියන්න ඔබතුමා මේක දැක්කද? ඇහුවද? තොරතුරු වාර්තා වුණාද? කොහොමද මේ පිළිබඳව ඔබතුමා එහෙම චෝදනාවක් එල්ල කරන්නේ? මේ පිළිබඳව නියත වශයෙන්ම සාක්ෂි ලිංගික හිංසනය පිළිබඳව තියෙනවා. ඒ පිළිබඳව පැමිණිලි මට දැන් ලැබිලා තියෙනවා. මේ පැමිණිලි අපි ඉදිරියේදී පරීක්ෂණ ලක් කරන මුළු අතීතයේ පුරාම දැන් තොරතුරු ගලා යමින් පවතිනවා. අතීතයේ පුරාම ලිංගික හිංසන මේ ක්‍රියාවලියේ කොටසක් කියලා. මේ ක්‍රියාවලියේ කොටසක් හැටියට මේ ලිංගික හිංසන හැමදාම තියෙනවා. මට දැනට ලැබිලා තියෙන තොරතුරු උඩ මට පැහැදිලිවම කියන්නට පුළුවන් ස්ත්‍රී දූෂණ පවා මේ නාවකවාදයේ මුවාවෙන් අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. මම හිතන විදිහට ලිංගික හිංසන වලට උත්සාහ කිරීම නිසා දාලා ගිය ශිෂ්‍යයන් අපිට ඉන්නවා. මම එහෙම කියන්නේ මම උපකල්පති හැටියට පත් වුණාට පස්සේ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දත්ත ඉදිරිපත් කරා 1987 දෙනෙක් විශ්වවිද්‍යාල හැර ගිහිලා තියෙනවා මේ අවුරුද්දේ කියලා අලුතෙන් ලියාපදිංචි වෙච්ච ළමයින්ගෙන්. ඒතර මගේ තර්කය උනේ එහෙම යන්න නම් විශ්වවිද්‍යාල 17න් අපෙනුත් 100ක් යන්න ඕන. මට මේ ගිය 100 දෙනා හොයලා දෙන්න කියලා. ඇත්තට මෙහෙම සොයාගැනීමේ යන්ත්‍රණයක් මට විශ්වවිද්‍යාලය තුල නැහැ. වැඩට ඉගෙන ගන්න එන්නේ නැති ළමයි හොයාගන්න යන්ත්‍රණයක් අපිට නැහැ. මොකද අපි හැමෝගෙම ඇටෙන්ඩන්ස් බලන්නේ නැහැ. තමයි ඇත්ත. හැබැයි පළවෙනි මාස 6 ගියාට පස්සේ විභාගයක් තියෙනවනේ. මම ඒ පාර හෙව්වා බට පීටාත් පිටුරු සහයෝගය දුන්නා. පළවෙනි විභාගයට ආපු නැති ළමයිගේ නම් අපි 128ක් හොයාගත්තා. 128ක් හොයාගත්තා. ඒ 128 හොයාගෙන හැමෝටම ගෙදරට ටෙලිෆෝන් කෝල් එකක් දීලා හැමෝගෙම ඇහුවා. සමහර අය උත්තර දුන්නේ නැහැ. සමහර අය ටෙලිෆෝන් ඩිස්කනෙක්ට් කරලා. හැබැයි සමහර අය උත්තර දුන්නා. ඒ උත්තර දීපු අයගෙන් හොයාගෙන තියෙනවා සමහර අය නියත වශයෙන්ම දාලා ගිහිල්ලා තියෙන්නේ ලිංගික අඩත්තේටම් වලට උත්සාහ කරපු හින්දා. ඒගොල්ලෝම ටාගට් ඉලක්කගත ලිංගික අඩත්තේටම් වලට උත්සාහ කරපු හින්දා. දැන් ඔපකුලතුමා මේ අපි වැඩුණු මිනිස්සු සහ මේ වැඩසටහන බලන බොහෝ පිරිසක් රටින් පිටත මේ සිදුවන අමානුෂික ක්‍රූර වද හිංසාවන් පිළිබඳව දැනුවත්භාවයක් නැහැ. කටින් එහෙම ඇහෙන කතා විතරයි. අපි දැනගන්න කැමති මේ කුණු ගොඩක් අවශ්‍යනෝ නෙමෙයි මොන වගේ හිංසාවන්ද මෙතනදී කරන්නේ මේකේ මේ පීඩාවට පත් කරන්නේ කොහොමද දරුවන්ව කියලා. සමහරවිට මේක බලන් ඉන්න අම්මලා තාත්තලා පවා මේ දරුවෝ මොනවට